හිත ශක්තිමත් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපි හැමෝටම වැදගත්. මොකද ඇඟ කොච්චර ශක්තිමත්ව තිබ්බත් හිත ශක්තිමත් නැත්තම් ජීවිත ඉක්මනට බිඳ වැටෙනවා. ODC, overthinking, ස්ට්‍රෙස් වගේ තත්ත්ව බලවත් වෙනවා. එනිසා අපිට වැදගත් ශක්තිමත් හිතක් තිබීම. ඒ උදෙසා මේ කාරණා තුන ඔබට ගොඩාක් වටීවි. 1. පෙර සූදානම. ශක්තිමත් හිතක් කියන්නේ මොකක්ද? අපි ඒක කලින් දැනගෙන ඉන්න ඕන. ශක්තිමත් හිතක ස්වභාවය මොකක්ද? ඒක අපි තේරුම් අරන් ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශක්තිමත් හිත මේ වගේ සේලෝ යථා ඒක ඝනෝ වාතේන සමීරති. මනවින් පිහිටි ගල් කුලක් කොච්චර හුලං හැමුවත් හෙල්ලෙන්නේ. ඒවං නින්දා පසංසාසු න සමිජ්ජන්ති පණ්ඩිතා. ආන්ගේ වගේමයි ශක්තිමත් හිතක් තියෙන නෝනැත්තා නින්දා කොච්චර ආවත් ප්‍රශංසා කොච්චර ආවත් හෙල්ලෙන්නේ. මනවින් පිහිටි ගල් කුල වගේ. මේ තමයි ශක්තිමත් හිතක ස්වභාවය. මේ ලෝකේ අපේ ජීවිතේට එන්න තියෙන ලෝක ධර්ම තියෙනවා. ඔබ අහලා තියෙනවා. නින්දා ප්‍රශංසා මේ ජීවිතේට එනවා. ලාභ අලාභ මේ ජීවිතේට එනවා. යස අයස ඒ කිව්වේ පිළිගැනීම් ප්‍රතික්ෂේප වීම මේ ජීවිතේට එනවා. සැප දුක් මේ ජීවිතේට එනවා. මේ දේවල් ජීවිතේට එනකොට හිතක් කැළඹිලා යන්නේ නැත්තම් ආන්ගේ හිත ශක්තිමත්. අපි ඒ නිසා පෙර සූදානමක් ඇති කරගන්න ඕන. කල්ැතු අපි දැනගෙන ඉඳලා පෙර සූදානමක ඉන්න ඕන. මගේ ජීවිතේට ලාභ විතරක් නෙමෙයි එන්නේ. අලාභත් එනවා. ජීවිතේට පැසසුම් විතරක් නෙමෙයි එන්නේ. නින්දාත් එනවා. ජීවිතේට පිළිගැනීම විතරක් නෙමෙයි එන්නේ. ප්‍රතික්ෂේප විමුත් එනවා. හිතවතුන් ආදරය කරන අය එහෙම පිරිසක් විතරක් නෙමෙයි ඉන්නේ. අපිව කොන් කරන අපිව දුරස් කරන අයත් අපිට මුණ ගැහෙනවා. ආන් එහෙම අපි කල්ැතුව දැනන් ඉන්න ඕන. මේ විදිහේ දේවල් වෙනවා මේ ජීවිතේට. සැප විතරක් නෙමෙයි එන්නේ. දුකත් එනවා. ආන් එහෙම දැනන් ඉන්න ඕන අපි. ඒ තමයි පෙර සූදානම. ශක්තිමත් හිතකින් මුහුණ දීම උදෙසා පෙර සූදානමකින් ඉන්න ඕන. ඒක තමයි පළවෙනි එක. 2. අර්ථය තේරුම් ගැනීම. ජීවිතවලට ප්‍රශ්න ආපුවම අපි සමහර ලාවට ප්‍රශ්නෙට යට වෙලා මොනවද කරන්නේ කියලා අපි කල්පනා කරන්නේ නැහැ. ඇතැම් වෙලාවට ප්‍රශ්නයක් ඇවිත් අපි අඬ ඉන්නවා. අඬනවා ඇරෙන්න අපේ කල්පනාවක් නෑ දැන් මේක ඇඬුවා කියලා විසඳෙයිද? අපිට කල්පනාවක් නෑ. අපි එක්ක අපේ ප්‍රශ්නේ සමාජ මාධ්‍යවල එක පෝස්ට් විදිහට දදා ඉන්නවා. හැමදාම දිනපතා පෝස්ට් හදාද දානවා තමන්ගේ ප්‍රශ්නේ. අපිට කල්පනාවක් නෑ දැන් මෙහෙම පෝස්ට් දදා ඉඳලා මේකෙන් මට විසඳුමක් තියෙයිද? හම්බෙන කෙනාට ප්‍රශ්න කී කියනවා. අපි කල්පනා කරන්නේ මන් දැන් මෙහෙම කර ඉඳලා මගේ ප්‍රශ්නේ විසඳෙයිද? ගොඩාක් අයගේ හිත බිඳ වැටෙන්න තියෙන ප්‍රධානතම හේතුව අර්ථය කල්පනා නොකිරීම. ඒ නිසා ඔබ තේරුම් ගන්න කල්ැතුම
අපේ ජීවිතය ඇතුලේ ප්‍රශ්න, අභියෝග, ඊළඟට ප්‍රතික්ෂේප වීම මේ වගේ දේවල් එනවා. ඒ දේවල් එද්දී අර්ථය තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. මං මේ වෙලාවේ කළ යුත්තේ මොකද්ද? මේ කරන දේ තේරුමක් ඇති දෙයක්ද? ආන් එහෙම කල්පනා කරන්න ඕන. නැත්තම් ප්‍රශ්න තියෙන කාලේ අපි තේරුමක් නැති දේවල් කරන්න ගිහිල්ලා ආපු ප්‍රශ්නෙට වඩා බලවත් ප්‍රශ්නයක් අපි හදාගන්නවා. ඒ දේවල් වලට තමයි ඕවර් තින්කින්, ස්ට්‍රෙස්, ඔය නොයෙක් විදිහේ තත්වයන් බවට පත් වෙන්නේ ආන් ඒ දේවල්. එයි අපි ඒ වෙලාවේ කළ යුතු දේ නෙමෙයි කරන්නේ. ඒ නිසා වැදගත් දෙයක් අර්ථය තේරුම් ගැනීම. 3. ආදරේ දැක්වීම. කාටද ආදරේ දැක්විය යුත්තේ? ඔබට ආදරේ දැක්විය යුතුයි. ජීවිතේට මොන හැලහැප්පිලි මොන ප්‍රශ්න ආවත් ඔබට ආදරේ දැක්විය යුතුයි. ඔබට ආදරේ කරන්නේ නැත්නම් පරිබාහිර කිසිවෙක් ඔබට ආදරේ කරන්නේ නැති වෙයි. ඒ නිසා මොන ප්‍රශ්නයක් ඇවිත් තිබ්බත් තමන්ට තමන් ආදරය කරන්න, තමන්ට තමන් කරුණාවන්ත වෙන්න, තමන්ට තමන් මෛත්‍රියක් ඇති කරගන්න. එතකොට තමන්ට හිතෙයි මම මේ ප්‍රශ්නේ තුලම කාල් ගෙවි ඉඳලා හරියන්නේ නැහැ. මං ගොඩ යා යුතුයි. මම මේකට විසඳුමක් හොයාගත යුතුයි. ඒකට මගේ හිතට හයිය දෙන කෙනෙක්ව මං ඇසුරු කළ යුතුයි. තමන්ට තමන් ආදරේ නැති අය තමන්ගේ අඳෝනාව විතරක් ඔහේ අහගෙන ඉන්න. ඒ අඳෝනාවටම ගැලපෙන විදිහේ ඍණාත්මක උපදෙස් දෙන අයව ඇසුරු කරනවා. ජීවිතයක් බිඳ වැටලා යන්න ප්‍රධානතම හේතුව ඍණාත්මක කතා අහන්න ලැබෙන එක. අහන්න ලැබෙන්නේ ඍණාත්මක දේවල් නම් වැටිලා ඉන්න මිනිස්සයා තව වැටෙනවා. මානසික පීඩනයකින් ඉන්න මිනිසයාට තවත් පීඩනයක් දෙන දෙයක්ම නම් එයා ඇසුරු කරන්නේ. එයාගේ පීඩනේ තව බලවත් වෙනවා. මේකට ප්‍රධානම හේතුව තමන්ට ආදරේ නැතිකම. ඒ නිසා ඔබ මොන හැලහැප්පිලි වල ජීවිතේ තිබුණත් ඔබ ගැන තියෙන ආදරේ නම් දශමයක්වත් අඩු කරගන්න එපා. තමන්ට ආදරේ දක්වන්න. තමන්ට මෛත්‍රිය දක්වන්න. තමන් ගැන කරුණාවන්ත වෙන්න. මේ අලාභ ආවා කියලා මං බිඳ වැටිලා බෑ. ප්‍රතික්ෂේප වීම වුණා කියලා මං වැටිලා හරියන්නේ. මට පිරිස නිඳා කරා කියලා මං ඒකම හිත කනගාටු වෙලා හරියන්නේ. මම මගේ ජීවිතේ සාර්ථක කරගත යුතුයි. ඔබට ආදරේ දක්වන්න. ඔය ක්‍රම තුනෙන් ශක්තිමත් හිතක් හදන්න පුළුවන්මයි. පෙර සූදානම් ඇති කරගන්න, අර්ථය තේරුම් ගන්න, ආදරේ දක්වන්න. ඔබට ශක්තිමත් හිතක් ඇති කරගන්න වාසනාව ලැබේවා.